ආයුබෝවන් ඔබ හැම දෙනාටම. සිරස FM සෙනසුරාදා දම්සක්නද ධර්මදේශනය ශ්‍රවණය කරන්නයි ඔබ සූදානමින් ඇත්තේ. අද ධර්මදේශනය ආරම්භයට පෙර මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නය තමයි ඔබ සතුව තිබෙන යමක් අත්හැර දමන්න ඔබ සූදානම් දෙයන්න. කවුරු හෝ කෙනෙක් ඒ විදිහේ ප්‍රශ්නයක් ඔබෙන් ඇහුවොත් ඒ ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර පිළිබඳව ඔබ කල්පනා කරાવી. ඇත්ත ඔබත් මමත් අපි හැම දෙනාම බොහෝ දේ එක්රැස් කරගන්නට වෙහෙසෙනවා මිස අප සතුව ඇති යමක් ලෙහෙසියෙන් අත්හැර දමන්නට සූදානම් නැහැ. නමුත් ඔබට අත්හැරීම එහෙම නැත්නම් වෙනත් කෙනෙකු වෙත ත්‍යාගශීලී වෙන්න පුළුවන්කම තියෙනවා නම් එයම ඔබට නිවන් මාර්ගයේ විවර කර ගැනීමක් වෙනවා. ඒ නිසා අද ධර්මදේශනෙන් අත්හැරීමේ වැදගත්කම පිළිබඳව අපි ඉගෙන ගනිමු. අද සිරස FM සෙනසුරාදා දම්සක්නද ධර්මදේශනය පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වකව ආරාධනා කරන්නේ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක ශ්‍රී ඥානදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමීනි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන දවස. ඔබට මතක ඇති අපි පසුගිය ධර්මදේශන කීපෙදිම සාකච්ඡා කරේ සීක බල ධර්මයන් පිළිබඳව. පින්වතුනි, සීක බල කියලා කියන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෙකුට මේ ධර්මාවබෝධයේ පිණිස උත්සාහ කරන, උනන්දු වෙන, කැප වෙන ධර්ම මාර්ගයේ තුල ගමන් කරන ශ්‍රාවකයෙක් තුල තමා තුල ඇතිවිය යුතු බල ධර්ම පහක් ගැන අපි සාකච්ඡා කරනවා. ඒ අතර අපි සද්ධාව ගැන කතා කරා. සිල්වත්කම ගැන කතා කරා. ඊළඟට දහම් දැනුම ගැන කතා කරා. සීක බල ධර්මයක් හැටියට අද දවසේ අපි සාකච්ඡා කරන්නේ ත්‍යාග සම්පත්තිය. අතහැරීම කොහොමද අපේ ජීවිතයේ තුල සීක බලයක් හැටියට අපි පුරුදු කරා. අපි තුල බල ධර්මයක් හැටියට, අපි තුල මේ සීක බලයක් හැටියට ත්‍යාග සම්පත්තිය වඩාගන්නේ කොහොමද? පිංහතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ අතහැරීම කියලා කියන්න නිවන කරා යන ශ්‍රාවකයෙකුට සසර පුරුදු කළ යුතු කාරණයක්. දැන් බලන්න, ඔබ අහලා ඇති පාරමී ධර්ම සංසාරිකව පුරුදු කළ යුතු දේවල්. නිවන් අවබෝධයේ පිණිස සසර දියුණු කළ යුතු මේ පාරමී ධර්මයන් අතර පළවෙනි මේක තමයි දාන පාරමිතාව. දානය කියලා කියන්නේ සංසාරිකව පුරුදු කළ යුතු දෙයක්. අපේ හිතක් දන් දෙන්න පුරුදු වෙන්නේ, දානයට හිතක් නැමෙන්නේ සසර පුරුද්දක් තියෙන කෙනෙකුට විතරයි. පිංහතුනි, ඔබ දැකලා ඇති සමහරු ඉන්න කෝටි ප්‍රකෝටිපතියෝ. හැබැයි කවදාවත් අසරණ මනුස්සයෙකුට උදව්වක් කරන්නේ, දානයක් දෙන්නේ නෑ, පින්කමක් කරන්නේ. අඩුගානේ තමන්ගේ වැඩට ඉන්න සේවකයෙකුටවත් සමහරුන් සත්තු වගේ සලකන්න අනිත් මිනිස්සුන්ට තියා. නමුත් එක දවසට එක රැයට ලක්ෂ ගණන් විනාශ කරනවා. ක්ලබ් ගානයයි විනෝද වෙයි, කන්න බොන්න, සමහර හෝටල් වලට, කැසිනෝ වලට ලක්ෂ ගණන් විනාශ කරන. හැබැයි අසරණ මිනිස්සෙකුට කවදාවත් උදව්වක් උපකාරයක් පිනක් කරන්නේ. එතකොට කෙනෙකුට එවැනි පුද්ගලයෝ දැකලා හිතෙන්න පුළුවන්, මෙච්චර පව්කාරයන්ට කොහොමද මේ හරියන්නේ? බලාගෙන ඉන්නේ නැද්ද මේ පව්කාරයන්ට හරියනවනේ? කෝ මේ විපාක? අන්න එහෙම කෙනෙක් හිතනවා. ඒ තුල කෙනෙක් සමහරලාවට නොඑක් නියත මිත්‍යා දෘෂ්ටික අදහස් වලටත් එනවා. කෙනෙක් හිතනවා මේ අකුසල් මේ අයට පළ දෙන්නේ නැද්ද? මේ දුප්පත් මිනිස්සුන්ට, අසරණ මිනිස්සුන්ට, අහිංසකයන්ටමද මේ කර්ම විපාකත් හම්බෙන්නේ? මෙච්චර මේ පව් කරන මේ මිනිස්සු මේ යස අගේට ඉන්නවනේ.
අන්න එහෙම කෙනෙක් හිතලා එවැනි දෘෂ්ටියකට වැටුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔහු නියත මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච කෙනෙක් වෙනවා. ඒකට හේතුව අපි ඒ නිගමනයකට එන්නේ අපේ ඇස් දෙකෙන් දකින දේ මුල් කරගෙන. ඒ ඇරෙන් අපි ඔහු කරපු කර්ම, ඔහුගේ විපාක විෂය, කර්මයන් විපාක දෙන හැටි, අතීතය ඔහු කොහෙද හිටියේ, වර්තමාන කරන කර්මයන්ගේ විපාක කොයි විදිහටද සකස් වෙන්නේ, මේවා දිට්ඨ ධම්ම වේදනීයද, උපපජ්ජ වේදනීයද, අපරාපරිය වේදනීය විදිහටද, ඊළඟ ජීවිතයේ ඔහු කොහොමද උපත කරා යන්නේ, මේ කර්මය ගැන අපි අවබෝධයක් ඇතුව මේ කියනවා නෙමෙයි. අපිට ඇස් දෙකට පේන්න සාමාන්‍ය බැලූ බැල්මට ඇහැට පේන යමක් තියෙනවා. අන්නේ පේන දේ මත අපි කර්මය ගැන නිගමන කරන්න ගියොත් බොහෝ වෙලාවට අපි නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. ඒ නිසා පින්වතුනි, කෙනෙක් මේ විදිහට පෞකාරයෙක් දිහා බලලා මේ පෞකාරයන්ට විපාක නෑ කියන දෘෂ්ටියට ආවොත් ඔහු නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ ලෞකික සම්මාදිට්ඨිය විස්තර කරනවා මේ විදිහට. දානේ විපාක ඇත අත්ති දින්නම් කියන, දන් දීපුවාම විපාකයක් ලැබෙනවා. අපි කරන පින්කම් වල, දන් දීම් වල තමන්ට විපාකයක් හැටියට ඒවැ විපාක තමන් කරා එනවා කියලා අන්න සම්මාදිට්ඨිය තියෙන කෙනා පිළිගන්න. අපි කරන යහපත් දේවල් අප උපස්ථාන කිරීම, කෙනෙකුට උදව් උපකාර කිරීම, ඒවැ යහපත් විපාක ලැබෙනවා. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒකට කියන කම්මස්ස කතා සම්මාදිට්ඨිය. කර්මඵල ගැන විශ්වාසය. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. මම යහපත් දෙයක් කරොත් ඒකේ යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් ඒකේ අයහපත් විපාකයක් මා කරාමයි එන්නේ කියන දැනුමක් ඔහු තුළ තියෙන්නට ඕන. ඔන්න ඔය දැනුම නැති වුණොත් ඒ කෙනා නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න ඉඩ තියෙනවා. ඔහු හිතනවා කෝ අරායට අච්චර පෞකාරය යසාගේට ඉන්නවා, ඒ මිනිස්සුන්ට ඒක විපාකයක් නෑනේ, මේ අහිංසක මිනිස්සුන්ටමනි ඔය කර්මයක් විපාක දෙන්නේ. අන්නේ විදිය දෘෂ්ටියකට එනවා. පින්වතුනි, මේක ඔබ ධර්මානුකූලව මෙන්න මේ විදිහට තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕන. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා මේ කර්ම විපාක දෙන පරිසරයක්. දැන් දිව්‍ය ලෝකෙක ඉපදිච්ච කෙනෙකුට දිව්‍ය ලෝකෙ කියන්නේ අකුසල් විපාක දෙන තැනක් නෙමෙයි. එතන විපාක දෙන්නේ පින විතරයි. ඒ වගේමයි අපායේ වැටිච්ච කෙනෙකුට අපාය කියලා කියන්නේ මහා නිරේකට වැටුණොත් මේ නිරේ කියලා කියන්නේ අකුසල් විපාක දෙන තැනක් මිසක් පින් විපාක දෙන තැනක් නෙමෙයි. අපි හිතමු මේ වගේ පෞකාරයක් ගැන ඔබ හිතන්, පංච දුස්චරිතයේ දෙන, දුස්සීලකම් කරන, දුරාචාරයේ දෙන, කිසිම පිනක් දහමක් කරන්න නැති පෞකාරයෙක් ඉන්නවා. මේ පෞකාර පුද්ගලයා මරණින් මත්තේ නිරේ උපදින. ඔහු නිරේ ඉපදිලා, පින්වතුනි, නිරේ ස්වභාවය තමයි ඉපදී අර අකුසලයේ ගෙවිලා අවසන් වෙන තාක්කල් නිරේම දුක් විඳිනවා කියන. සමහර නිරි සත්වයෝ ගැන තියෙනවා යමපල්ලු අල්ලගෙන ඔවුන්ව කපනවා, පුච්චනවා, වද දෙනවා, වෑයවල් වලින් රහිනවා කියනවා ඇඟ. හැබැයි ආයෙමත් ඒ විදිහටම සකස් වෙනවා. ඒකට හේතුව දැන් මනුස්ස ලෝකේ නම් අපිට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඕලාරික ගොරෝසු කයක් තියෙන. හැබැයි දෙවියන්ට වේවා, බ්‍රහ්මයන්ට වේවා, අමනුස්සයෙකුට වේවා, නිරිසත්වයෙකුට වේවා, මේ ඕපපාතික සත්වයන්ට පහළ වෙන්නේ සියුම් ශරීරයක්. ඒක ඕපපාතිකව මැවෙන සියුම් කයක්. ඒ සියුම් ශරීරයේ ස්වභාවය තමයි ඒ අකුසලයේ ගෙවිලා අවසන් වෙනකන් මොන විදිහේ දුක් විඳත් ඒ ශරීරෙ පිච්චිලා අළු වෙලා වගේ යනවා. හැබැයි ආයෙමත් එතන පහළ වෙනවා. ඒ විදිහට මැවෙනවා. සමහර අමනුෂ්‍යයෝ ගැන තියෙනවා ඔවුන්ගේ ශරීර සමහර වෙලාවට කුඩු වෙලා විසිරිලා යනවා. හැබැයි ආයෙමත් යාවෙලා හැදෙනවා. එතකොට මේ වගේ නිරේ ඉපදිච්ච කෙනෙක්ව යමපල්ලු අල්ලගෙන අතපය කපලා වෙන් කරලා වීසි කරනවා කියන. ආයෙ ටික වෙලාවකින් ඒ විදිහටම හැදෙනවා. රත්වෙච්ච ගිනියම් පොළවක උඩු බැලි අතට දාලා යමපල්ලු අත් දෙකටයි, කකුල් දෙකටයි, පපුවටයි උල් 5ක් ඇනලා ගිනියම් වෙච්ච ගිනි බෝල වගේව ඇඟ උඩින් අරගෙන යනවා කියන. සම්පූර්ණයෙන්ම පිච්චිලා දෙකට වෙන් වෙනවා කියන. හැබැයි ආයෙමත් යාවෙනවා. මේක තමයි කර්මයේ ස්වභාවය. අපායට වැටිච්ච කෙනෙක් අර අකුසලයේ ගෙවිලා අවසන් වෙනකන් ඒ අපායෙම දුක් විඳ සමහරට අවුරුදු දසදහස් ගණන්, කල්ප ගණන් ගෙවනවා. දැන් අපි හිතමු කෙනෙක් අපායේ වැටිලා කල්ප ගානක් අකුසල්ම ගෙව අපායෙම දුක් විඳා කියලා. මෙහෙම අපායේ කල්ප ගානක් දුක් විඳ යනකොට ඔහුගේ අකුසල විපාක ගෙවිලා අවසන් වෙනවා. අකුසල් කියන්නේ ගෙවිලා ඉවර වෙන දෙයක්. එතකොට අපායේ කාලයක් දුක් විඳිනකොට අකුසල් වල විපාක ශක්තිය ගෙවිගෙන ගිහිල්ලා ඒ විපාක හීන වෙලා යනවා. විපාක ගෙවිලා අවසන් වේගෙන එනකොට අන්න දැන් බලවත් වෙන්න තියෙන්නේ පින. මොකද අපායේ ඉපදුනාට පස්සේ පින යටපත් වෙනවා.
අකුසල් ටික තමයි පරිසරයත් එක්ක මතුවෙලා විපාක දෙන්න. ඒ අකුසල් බොහෝ කාලයක් විපාක දීලා අවසන් වෙනකොට දැන් පිනක් මතුවෙච්ච ගමන් අන්න එයා මනුස්ස ලෝකෙට එනවා. දැන් කෙනෙක් මනුස්ස ලෝකෙට එන්නේ පින මතුවෙලා. දැන් අපායේ කල්ප ගානක් දුක් විඳලා අකුසල් ගෙවලා අර අකුසල විපාක ගෙවලා මෙහෙට එන්නේ. එහෙම මනුස්ස ලෝකෙට එන කෙනාගේ දැන් පින බලවත් වැඩි. එවැනි පුද්ගලයෙක් සමහර වෙලාවට උපදින්නෙම බොහොම ලස්සනයි. පෙනුමෙනුත් ලස්සනයි. කීර්තිය, ප්‍රසිද්ධිය, බලය, ධනය හැමදේම තියෙන තැනක සමහරලාට උපදින්න. ඔහු මොන ව්‍යාපාරේ පටන් ගත්තත්, සමහරලාවට හොර ව්‍යාපාරයක් පටන් ගත්තත්, නීති විරෝධී දෙයක් පටන් ගත්තත් බලාගෙන ඉන්නදී දියුණු වෙනවා. යාන වාහන, සැප සම්පත්, ගෙවල් දොරවල් හැමදේම ඔහුට උතුරන්න තියෙනවා. හැබැයි කොයි තරම් ධනය, කොයි තරම් සල්ලි, මොන තරම් ලස්සන, මොන තරම් පෙනුම, මොන තරම් සැප සම්පත්, භෝග සම්පත් සියල්ල ලැබුණත් මොහු කල්ප ගානක් අපායේ ඉඳලා ආපු සසර අකුසල් වලට පුරුදු වෙච්ච මනසක් ඇති අකුසලයට නැඹුරු වෙච්ච පුද්ගලයෙක්. එහෙම පුද්ගලයෙක්ගේ ස්වභාවය තමයි අර පෙර ඉතුරු වෙච්ච පිනකින් මනුස්ස ලෝකෙ මේ සැප සම්පත් ටිකක් පහළ වුණාට ඔහුගේ විඤ්ඤාණය, ඔහුගේ සසර පුරුද්ද තියෙන අපායට. කල්ප ගණන් අපායේ ඉඳන් ආපු පුද්ගලයා. එහෙම පුද්ගලයාට කවදාවත් පිනක් කරන්න හිතක් නැමෙන්නේ. කොච්චර සල්ලි තිබ්බත් දානයක් දෙන්න හිතෙන්නේ. කොයි තරම් ධනෙ තිබුණත් අහිංසක මිනිස්සෙකුට උදව්වක් කරන්න හිතෙන්නේ. කෙනෙකුට පිහිට වෙන්න හිතෙන්නේ. ඔහුගේ හිත නැඹුරු වෙන්නෙම අපායගාමී කර්මයකටමයි. ඔහුගේ හිත පුරුදු වෙන්නෙම අර පංච දුෂ්චරිතයටමයි. ඒ නිසා කොච්චර ධනෙ තිබුණත්, කොයි තරම් සල්ලි තිබුණත් සමහරු කරන්නෙම ජඩකම්, අපරාධ, දුරාචාර, දුස්සීලකම්. මරණින් මත්තේ ආයමත් අර පුරුදු අපායට යන්න කර්ම විශාල ප්‍රමාණයක් රැස් කරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙලා ආයමත් වැටෙනවා අපායට. එතකොට ඔය වගේ සසර ගමනක් යන පුද්ගලයෙක් පෙර පිනකින් මනුස්ස ලෝකේ ඇවිල්ලා తాවකාලිකව මේ සැප සම්පත් විඳින දිහා බලාගෙන ඉඳලා කෙනෙක් කියන්න ගත්තොත් බලාපල්ලකෝ අර පව්කාරයටම හරියනවනේ කියලා. එයා සසර ගමන ගැන දන්නේ නැති නිසා ඇස් දෙකට පේන දේ තුලයි ඒ තීරණය ගන්න. අන්නේ නිසා නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. මේ කර්මය ගැන පරිපූර්ණ අවබෝධයක් නැතුව අපි ඇස් දෙකට පේන දේවල් ඔස්සේ කර්මය ගැන නිගමන කරන්න ගියාට පස්සේ. ඒ නිසා පින්වතුනි, අතහැරීම කියන්නේ, දන් දීම කියන්නේ අපි සසර පුරුදු කළ යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේක අවස්ථාවක පෙන්නනවා, මහණෙනි, මේ ලෝකේ සත්‍යයක් තථාගත බුදුරජාණන් වහන්සේ තරම් අතහැරීමේ වටිනාකම දන්නවනම්, දානයක වටිනාකම ගැන දන්නවනම්, තමන් කුසගින්නේ ඉඳලා අපිටම දවස් ගානක් කන්න නැති කෙනෙක් කියලා දවස් ගානකට පස්සේ රසවත් ආහාර පාර්සලයක් හම්බෙනවා. බොහොම අමාරුවෙන් කුසගින්නේ දවස් ගානක් හිටපු කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, දානයේ වටිනාකම දන්න මගේ ශ්‍රාවකයෙක් නම් ඔහු කවදාවත් සතෙකුටවත් කොටසක් වෙන් කරන්නේ නැතුව තනියෙන් කන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ, සතෙකුට දන් දුන්නොත්, සතෙකුට කෑම ටිකක් දුන්නොත් ආත්ම 100ක් ආනිසංසයි කියන. මේ දානයේ වටිනාකම තේරුම් ගන්න නම් ඔබ කියවන්නට ඕන මජ්ක්‍ධිම නිකායේ තියෙන දක්ඛිනා විභංග සූත්‍රය කියලා. මේ දානයේ ආනිසංස රැස් වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්නපු දේශනාව. අන්න ඒ තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් දන් දීම කියන්නේ, අතහැරීම කියන්නේ මොනතරම් පිනක්ද, මොනතරම් රැකවරණයක් අපිට සසරේ ලැබෙනවද. ඒ වගේමයි සීක බල ධර්මයක් හැටියට නිවන කරා යන ශ්‍රාවකයට අතහැරීම කොයි තරම් උපකාර කරන දෙයක්. පින්වතුනි, ඔබ බලන්න, බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට ඔබ දන්නවා තථාගත බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න 100,000 ගණන් එදා සවැත් නුවර වැඩ ඉන්නකොට ජේතවනාරාමයට විශාල පිරිස එකතු වුණා. උන්වහන්සේ යම් ආරාමයකද වැඩ ඉන්නේ. එතනට බණ අහන්න බොහෝ පිරිසක් එකතු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු හැමෝම නිවන් දැක්කේ නැහැ. හැමෝම මාර්ගඵල ලැබුවෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න පෙර බලනවා, කවුද අද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තම කෙනා. අන්න බුදු ඇසින් බලනවා. බුදුරජාණන් වහන්සේ දැක්කොත් මෙන්න මේ කෙනා පෙර සසර කරපු ලොකු පිනක් තියෙනවා. අන්නේ පින අරමුණු කරගෙනයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න. එහෙමනම් නිවන් දකින්න සසර පින් තියෙන්නට ඕන. අපි ඒකට ධර්මයේ කියනවා පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කළ පින් ඇති බව. ධර්මාවබෝධයක් අරමුණු කරගෙන සසර දන් දීලා අතහැරීම පුරුදු කරලා රැස් කරගත්ත පිනක් බලවත්ව තියෙන්නට ඕන. ඊළඟට ඔබ දන්නවා, බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසනින්ම අවදි වෙලා උන්වහන්සේ 12 කෝටි ලක්ෂ වාරයක් උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදිනවා.
මහා කරුණා සමාපත්තියෙන් නැගීඳලා උන්වහන්සේ ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝකධාතුව දක්වාම බුදු ඇස විහිදෝල බලනවා කවුද අද දවසේ මනුස්ස ලෝකේ ධර්මාවබෝධය ලබන්න පින් තියෙන අය. දෙවියන් අතරින් කවුද? බ්‍රහ්මයන් අතරින් කවුද? ධර්මාවබෝධයට පින තියෙන්නේ කාටද කියලා එදා දවසේ නිවන් අවබෝධ කරගන්න පුද්ගලයන් ගැන බුදු ඇසින් කල්තියා බලලා නිගමනය කරගන්න. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ බලන්නේ කවුද ධර්මාවබෝධයට පින් තියෙන අය. අන්න බුදු ඇසට යොමු එන්නේ නිවන අරමුණු කරගෙන ධර්මාවබෝධය අරමුණු කරගෙන සසර පින් කරගත්ත කෙනා. අන්න ඒ නිසා පින්වතුනි අපිට පේනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් නිවන් අවබෝධ කිරීම පිණිසත් සසර පින තියෙන්නට ඕන. ඒ නිසා දානාදී පින්කං කරනකොට ඔබට ඔබ කරන හැම පින්කමක් තුළම ඔබ අතහැරීම පුරුදු කරලා මසුරු මල දුරු කරලා ත්‍යාග සම්පත්තිය පුරුදු කරන ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබේ චේතනාවත් පිරිසිදු වෙන්නට ඕන. දැන් දන් දෙනවා කියලා හැමෝම නිවන ප්‍රාර්ථනා කරගෙන දන් දෙනවා නෙමෙයි. දන් දෙන අයගේ නොයෙක් අදහස් තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සමහරු දන් දෙනවා මෙහෙම. අපි ඉතින් උයාපිහාගෙන කනවා අපි රස්සාවල් කරලා අපි ඉතින් හම්බ කරලා කනවා. නමුත් ඉතින් මේ ශ්‍රමණක් බ්‍රාහ්මණවරු අපි දුන්නොත්නේ ඒ නිසා ඔය දානයක් දෙමු. අන්න එහෙම චේතනාවෙන් කෙනෙක් දන් දෙනවා. එහෙම දන් දෙනකොටත් පින රැස් වෙනවා. හැබැයි ඒක නිවන් අවබෝධයේ පිණිස පාරමිතාවක් හැටියට ඔහුගේ චේතනාව සකස් වෙලා නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් දන් දෙන්න පුළුවන් මෙහෙම. දන් දෙනවා කියන්නේ පින. ඒ නිසා මම මේ දන් දුන්න වගේ මේ පිනේ විපුණ වෙලා මට ලැබේවා කියලා හිතාගෙනම දන් දෙනවා. එතකොට ඔහු දන් දෙන්නේ තමන්ට ඒ වගේ දෙගුණ තෙගුණ වෙලා 100,000 ගුණෙන් ඊළඟ ආත්මවල ලැබේවා කියන චේතනාව. ඔහුට තියෙන්නේ වැඩි වැඩියෙන් ලබා ගන්න අදහස. ඒක බිස්නස් එකකට සල්ලි දැම්ම වගේ වැඩක්. ඔහු බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දෙගුණ තෙගුණ වෙලා මේක ලබන්න. ඒ තුලත් ඔහුට පින තියෙනවා. දානේ ස්වභාවය තමයි දන් දීපුවාම පිනක් රැස් වෙනවා. පිනේ විපාක ලැබෙනවා. හැබැයි නිවන් අවබෝධයේ පිණිස පාරමිතාවක් හැටියට සසර ධර්මාවබෝධයට උපකාර කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තව පුද්ගලයෝ ඉන්නවා. ඒ අය දන් දෙනකොට සමහරු හිතනවා මෙහෙම. මම මේ දන් දීම නිසා මාව ප්‍රසිද්ධ වේවා. මිනිස්සු මාව නිකන් දානපතියෙක්, දාන සංවිධායකවරයෙක්, දාන සාගර, දාන සංවිධායක, දානපති මේ විදිහට මාව මිනිස්සු අඳුනගෙන මට ගෞරව ලැබේවා. මට කීර්ති නාම ලැබේවා. මිනිස්සු අතර මට ප්‍රසිද්ධ වෙන්න ලැබේවා. මගේ නම මම මෙහෙම දන් දෙන කෙනෙක් කියලා හැම තැනම කටවුට් වල පෝස්ටර් වල මේ හැම තැනම ගහලා මට ඒ තුලින් ප්‍රසිද්ධියක් ලබා ගන්න පුළුවන් වේවා. අන්න එහෙම යටිහිතේ තියෙන වෙන චේතනාවක්. සමහරවිට දේශපාලනයට එන්න හිතාගෙන වෙන්න පුළුවන්. තවත් මොකක් හරි තනතුරක් බලාපොරොත්තුෙන් වෙන්න පුළුවන්. එවැනි යටි අදහසක් තියාගෙන දන් දෙනවා. එහෙම දන් දුන්නත් පින රැස් වෙනවා. පිනේ විපාක හැටියට උපන් ආත්මවල සැප සම්පත් ලැබෙනවා. හැබැයි ඒක නිවන අරමුණු කරගෙන අතහැරීමක් නෙමෙයි. ධර්මාවබෝධය අරමුණු කරගෙන අතහැරීම පුරුදු කිරීමක් නෙමෙයි. ඒ නිසා ඒ දන් දීම තුලින් සසර නිවන් මඟට උපකාරයක් නෙමෙයි ඒක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නිවන් අවබෝධයේ පිණිස නම් දන් දෙන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් දන් දෙන්න. සසර දන් දෙනකොට නිවන අරමුණු කරන්න යම් ප්‍රාර්ථනයක් කරනවා නම් යමක් අරමුණු කරගෙන දන් දෙනවා නම් ඔබ නිවන ප්‍රාර්ථනා කරගෙන දන් දෙන්න. නිවන අරමුණු කරගෙන දන් දෙන්න කියනවා. අන්න ඒකට ධර්මයේ කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් දන් දෙනවා කියලා. දැන් අද අපි මේ ත්‍යාග සම්පත්තිය ගැනම කතා කරන නිසා මේ දානයක් දෙනකොට ඔබේ චේතනාව මොන විදිහට පිරිසිදුව තියෙන්න ඕනද කියන කරුණු ටිකකුත් අපි සාකච්ඡා කරමු. ඒ තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහරු දන් දෙනකොට හිතනවා මෙහෙම. දානයක් දෙන්න ඕන තනියම. මේවා මේ එක එක්කෙනා සම්බන්ධ කරගෙන එක එක්කෙනා එකතු කරගෙන කට්ටිය එකතු කරගෙන දන් දෙන්න ගියාම වෙන්නේ මගේ පින අඩු වෙලා යනවා. මේ රැස් වෙන පින එක එක්කෙනාට බෙදිලා ගියාට පස්සේ මට පිනක් ඉතුරු වෙන්නේ නැහනේ. ඒ නිසා කරන පින කුට්ටිය පිටින් මටම අයිති වෙන්න නම් මම තනියම පින් කරන්න ඕන කියලා හිතන. දැන් ඒකත් පිනට තියෙන ආසාව පිනට තියෙන කෑදරකම නිසා සමහර වෙලාවට ඇති කරගන්න අර අනවබෝධයත් එක්ක තියෙන කෑදරකම. අවබෝධයෙන් නෙමෙයි. ඒ නිසා පින තමන්ටම අයිති වෙන්න ඕනේ. අනුන්ට මේ පින ඕනේ නැහැ කියලා ඇති වෙච්ච දෘෂ්ටියක් තුල තනියෙන් පින් කරන්න හිතනවා. දැන් අපි හිතමු එහෙම හිතලා තනියෙන් පින් කරා කියලා තනියම දානි උයනවා. කවුරු සම්බන්ධ කරගන්නේ? තනියම ගිහිල්ලා පිරිකර ගෙනහලා තනියම දානි අරගෙන ගිහිල්ලා තමන්ගේ අතින්ම බෙදලා දැන් දන් දෙනවා. අපි හිතමු මෙහෙම පින් කරගත්තා. ඒ පිනේ විපාකයෙන් උපන් ආත්මවල සැප සම්පත් ලැබෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දන්දීමේ විපාකෙ තමයි සසර සැප සම්පත් ලබා දෙන. හැබැයි දන්දීලා තියෙනෙ තනියම දන්දීපු නිසා කොයි තරන් සැප සම්පත් ලැබුණත් පරිවාර සම්පත්තිය සසර ලැබෙන්නේ කිය. ඒ ඇනි පිරිස් බලයක් නෑ. කල්්‍යානමිත්‍රයෝ සත්පුරුසියෝ යාලු එහෙම හිතවත් අය අවංකව උදව්පකාර කරන අය නෑදෑයෝ ඥාතින් එහෙම සත්පුරුස පිරිස් එකතු වෙන්නේ. තමන්ට එකතු වෙනවනං එකතු වෙන්න එක්ක හොරු ටික තමන්ගෙන් කියක් හරි කඩා වඩා ගන්න පිරිසක්. තමන්ගේ දේපල ධනයට මොනවහරි මෙහෙම උපක්‍රමයක් කළ මේක අරගෙන කඩාගෙන පනින්න පොරොප්පුවක් හදාගෙන හරි දේපලක් අයිති කරගන්න තමන්ගේ තියෙන මේ බැංකු පොතකට ඒවට මොනවහරි හදාගෙන මේක ලියාගන්න ඉඩමක් ලියාගන්න අන්න එහෙම බලාගෙන උදව්වට එන කපටි රැලක් මිසක් අවංකව උදව්පකාර කරන පිරිසක් තමන්ට සසරි මුණ ගැහෙන්නේ. ඒ නිසා පරිවාර සම්පත්තිය ලැබෙන්නේ කෙනොත් තනියෙන් දන් දෙන කෙනාට. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මහණෙනි සසර දන් දෙනකොට පිරිස එකතු කරගෙන සහයෝගෙන් දන් දෙන්න පුරුදුවෙන්. එහෙම පිරිස එකතු කරගෙන සහයෝගෙන් දන් දෙනකොට අපි හිතමු ඔබ දානයක් කියලා පන්සලට ගිහිල්ලා හරි ස්වාමීන් වහන්සේලා උදෙසා සාංගික දානයක් දෙනවා කියලා ඔබ බෙදාගන්නවා මම දානෙ ටික හදන්න. ඔය වෑන්ජනේ මේ ගෙදරට දෙනවා. ඊළඟට මේ ගෙදරි මේ ටික හදෝගන්න. සමහරු ඉස්සර ගංවල දන් දෙනකොට ගං පිටිං එකතු වෙලා එකිනෙකා බෙදාගෙන ඔයා පොල්ටික ගාන ඔයා හාල්ටික කරන්න ඔයා මේ ටික හදන්න මෙහෙමයි කියලා එක එක්කෙනා බෙදාගෙන බොහොම සහයෝගෙන් බඩුවලට දැන් අපි ගම කඩේට ගිහිල්ලා බඩු ටිකක් ගේනවා. තමන්ගේ අතේ සල්ලි තියෙනවා. හැබැයි රුපියල් 5-10 හරි අනිත් අයගෙනු සම්මාදම් කරගෙන ඔයාලවත් මේකට සම්බන්ධ කරගන්න ඕන කියලා අනිත් අයගෙනු කීය හරි ඉල්ලගන්න. එහෙම ඉල්ලගෙන තමයි දානයක් දෙන්න. එතකොට මේ විදිහට අපිට පුළුවන්නම් දන් දෙනකොට පිරිස එකතු කරගෙන සහයෝගෙන් දම්පින්කං කරන්න අන්නේ තුළ පරිවාර සම්පත්තිය ලැබෙනවා. පිරිස් බලය ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පරිවාර සම්පත්තිය පිරිස් බලය සසර ලබාගන්න පුළුවන්කම තියෙන. ඒ නිසා පින්වතුනේ දන් දෙනකොට තනියම දන්දීලා තනියම මේක කරගන්න පුළුවන් කියලා හිතන්න එපා. ලැබෙයි. හැබැයි සසර තනියම තමන්ට කල්්‍යාන මිත්‍රයන්ගේ ආශ්‍රය සත්පුරුසයන්ගේ මුණ ගැහීම තමන්ට නොලැබී යන්න ඉඩ තියෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දානයක් දෙන වෙලාවෙ මෙන්න මේ වගේ චේතනාවක් තියෙනට ඕන. එකක් තමයි කර්ම කරම්ඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕන. සියතින් දන් දෙන්න ඕනේ ගෞරවෙන් දන් දෙන්නට ඕන. ඊළඟට සමහරු දුන්නට පස්සේ දීපු දේ ගැන හූල්ලන ඇත්තින අපරාධි දුන්නේ. මේක තියාගත්තනම් අසවල් වැඩේට ගන්න තිබ්බ. අපරාධි කාට හරි මේ සේවකයෙකුට හරි දෙන්න තිබ්බන්. එහෙම කරපු පින ගැන ආපස්සට හිත හිතා සමහරු හූල්ලනවා. අන්න එතකොට වෙන විපාකයක් ධර්මයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සමහරු දන් දෙනවා. හැබැයි සියතින් දෙන්නේ නෑ. සමහරයි ඉන්නවා බොහෝ මාන්නක්කාර පුද්ගලයෝ ඉන්නවා අර දන් දෙනවා නිකන් අපි දුන්න කියන්න ඕන නැවට දෙනවා. හැබැයි ඔවුන් වාහනෙන් බහින්නෙත් නෑ. වාහනෙම ඇවිල්ලා සේවකයෝ දාලා තමයි දාන ටික බෙදවන්න. එක්කෝ හෝටලයකට තමයි කෝල් එකක් දීලා කියන්නේ කෑම පාර්සල් ටිකක් යවපල්ලා. අන්න ඒ වගේ කාට හරි අන කරනවා. ඒ ඇරෙන්න තමන් ගිහිල්ලා අනේ මේක මගේ අතින් බෙදන්න ඕන නේද? මම මේ පිනට සම්බන්ධ වෙන්න ඕන නේද? සියතින් දෙනකොට මට ලොකු පිනක් රැස්වෙනවා නේද? එහෙම හැඟීමක්වත් නෑ. අන්න ඒ වගේ බෙදන්නේ නෑ අතගහන්නේ නෑ ඕක බෙදලදාන්න කියලා කාට හරි පවරනවා. අන්න ඒ මට්ටමේ සමහරු සසරේ දන් දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා සියතින් දීලා නැත්නම් ඊළඟට දීපු දේවල් ගැන ආපස්සට හිත හිතා හූල්ලනවනම් ඒ ගැන පසුතැවෙනවනම් දීලා ආපස්සට බනිනවනම් ඒකේ විපාක තමයි දන් දීපු නිසා සසර ලැබෙනවා. දන් දෙන නිසා ලැබෙනවා. හැබැයි කොච්චර ලැබුණත් පරිහරණය කරන්න හිත ලැබෙන්නේ නැහැ කිය. සමහර ලාවට කෝටි ප්‍රකෝටි ගණන් ධනය තියෙනවා. හැබැයි කන්නෙත් නෑ. ඇඳුමක් අඳින්නෙත් නෑ. හරියට ඉන්න ගේ දොර හදාගෙනත් නෑ. යාන වාහනයකුත් නෑ. සමහරු ඉන්නවා සල්ලි තියෙනවා කියලා මිනිස්සු දැනගනී කියලා. වැරහැලි ඇඳගෙන ඉන්නවා. කඩෙන් කන්නේ බොන්නේ. සමහරලාවට සේවකෙක් නෑ උදව්වට කෙනෙක් නෑ. එක්ක පුංචිගේක කොයි හරි තැනක ඉන්න. හැබැයි බැංකු පොත්තල කෝටි ගණන් සල්ලි තියෙනවා. දේපොල තියෙනවා. මේවා පරිහරණය කරන්න කන්නේ බොන්නේ නැතුව එක්ක බොහෝම දුකසේ හිඟන්නෙක් වගේ ජීවත්වෙන. එහෙම ඉඳලා මැරිලා යනවා. මැරිච්ච ගමන් අර දේපොල ඔක්කොම එක රාජ සන්තක වෙන. ලංකාව වගේ නම් එක මහා භාරකාරයකට අයිති වෙන. බුදුරජාණන් වහන්සේ කාල ඉස්සර අයිතිකාරයෙක් නැති වස්තුව සියල්ල මැරුණට පස්සේ ලැබෙන රජ්ජුරුවන්. බොහොම ලස්සන කතාවක් තියෙනවා ධර්මයේ. දවසක් කොසල් රජ්ජුරුව
කලබලෙන් වගේ දවල් කාලේ අවේලාවක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන ජේතවනාරාමයට ආවා. බුදුරජාණන් වහන්සේ අහන රජතුමනි මොකද මේ වෙලාවේ? ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ නගරේ හිටිය මහා ධන සිටුවරයා මරණයට පත් වුණා කිව්ව හදිස්සියෙම හිටි ගම. මේ සිටුවරයාට කවුරුත් හිටියේ නෑ. ඒ නිසා අපුත්තක සිටුවරයා කියලාත් කියනවා. පුත්තු දරුවෝ කවුරුත් නෑ අපුත්තක සිටුවරයා. මේ සිටුවරයා මැරුණා කියනවා. ඒ මැරුණට පස්සේ ඔහුගේ දේපොළ සියල්ල රජ්ජුරුවන්ට අයිති වුණා. රාජසන්තක වුණා. ඒ දේපොළ ටික ඔක්කොම ගණන් හදලා මාලිගාවට යවලා මේ එන ගමන් කියනවා. දැන් රජ්ජුරුව මේ කලබලීම දුවලා තියෙන්නේ අර වගේ විශාල ධනස්කන්ධයක් තිබ්බ කවුරුත් නැති දරුවෙක් නෑයෙක් කවුරුත් නැති සිටුවරෙක් මැරිච්ච ගමන් දේපොළ ඔක්කොම රාජසන්තක වෙන රජ්ජුරුවන්ට අයිති වෙනවා. රජ්ජුරුව දුවලා ගිහිල්ලා මේ ඔක්කොම ගණන් හදලා කරත්තවල පටවලා රාජ භාණ්ඩාගාරයට යවලා එන ගමන්. ඉතින් රජ්ජුරුව කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ අපුත්තක සිටුවරයට කෝටි ගාණක් රන් කහවණුම තිබ්බා කියනවා. රත්තරම්ම කෝටි ගාණක් කහවණු. රිදී ආදී වස්තුව ගැන තව කවර කතාවක්ද කියලා අහනවා. ඒවා මිල කරන්න බැරි තරම් වටිනා ප්‍රමාණයේ රිදී ආදී වස්තුව තිබ්බා කියන. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ පුදුමේ ඕක නෙමෙයි කියන. මේ සිටුවරයක් කාඩි හොදී නිවුඩු හාලුයි තමයි කියන කකා ජීවත් වෙලා තියෙන්නේ. ඊළඟට කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ තරම් කෝටි ගණන් වස්තුව තිබුණා. වැරහැලි ඇඳගෙන ඉඳලා තියෙන කෙනා මිනිස්සු විසි කරලා දාන රෙදි කෑලි ගෙනල්ලා ඒවා එකතු කරලා හදාගත්ත වැරහැලි රෙදි කෑලි තමයි කියන ඇඳගෙන ජීවත් වෙලා තියෙන්නේ. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මෙච්චර වටිනා වස්තුවක් තිබිලා තමන්ගෙම සිටු නිවසේ හිඟන්නෙක් වගේ ජීවත් වෙලා තමයි මේ අපුත්තක සිටුවරයා මැරිලා තියෙන්නේ. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඇයි ඔහුට මෙහෙම වුණේ? ඔහු කොයිද ඉපදුනේ කියලා දැනගන්නයි කිව්වාවේ. දැන් ඉතින් ඇත්තටම ගත්තාම රජ්ජුරුවන්ටත් යම් බයකුත් ඇති වෙන්නේ නැතිනේ. දැන් මේ පුද්ගලයාගේ වස්තු ඔක්කොම අයිති උනේ රජ්ජුරුවන්ට. රජ්ජුරුව මේ ඔක්කොම ගබඩාවලට යවලා එනකොට මේ පුද්ගලයා ජීවත් වෙච්ච රටාව දැනගත්ත ගමන් රජ්ජුරුවන්ට බය හිතෙන්නේ නැති පෙරේතෙක්වත් වෙලා මගේ පස්සෙන් ඇද්ද? එක්ක මේ වස්තුවට පෙරේතකමෙන් මැරිලා යකෙක් යක්ෂණියෙක්වත් වෙලා ඇද්ද? මගේ පස්සෙන්වත් එයිද කියලා රජ්ජුරුවන්ට බයත් ඇතිනේ. රජ්ජුරුව අහනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔහු කොහෙද ඉපදුනේ? අන්න ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් උන්වහන්සේ බුදු වැසින් දකිනවා. ඇයි එහෙම වුණේ කියලා කර්මය ගැන බුදු වැසින් වැටහුණා. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි ඔය අපුත්තක සිටුවරයා මීට බොහෝ කාලයකට පෙර තගරසිකී කියලා පසේ බුදු කෙනෙක් ලෝකෙ වැඩ හිටියා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ බුද්ධ ශූන්‍ය කාලෙක. තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ ඒ කාලෙත් මේ සිටුවරයා බොහොම ධනවත් සිටුපුත්‍රයෙක් වෙලා හිටිය. හැබැයි ඔහුගේ පුරුද්දක් තියෙනවා කිසිම කෙනෙකුට ඒ කාලේ ඉඳන්ම දන් දෙන්නේ නෑ. මසුරුයි ලෝභයි. දන් දෙන්නේ නෑ. දවසක් ගමනක් යන්න පිටත් වුණා. තමන්ගේ සේවකයෝ මේ කට්ටියත් එක්ක ගමනක් යන්න පිටත් වුණා. මෙහෙම පිටත් වෙලා නිවසෙන් එළියට ගිහිල්ලා ටිකක් බැහැලා යනකොට ඉස්සරහට මෙන්න පාත්තරය අරගෙන පිණ්ඩපාතේ වඩින අර තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ මූණටම මුණ ගැහුණා. ඇහුවා මේ ස්වාමීනි කොහෙ වඩින ගමන්ද? කියනවා සිටුතුමනි මේ පිණ්ඩපාතේ වඩින ගමන් දාන එහෙම හම්බුණාද කියලා ඇහුවා. නෑ තාම නැතේ කිව්වා. එහෙනම් බලන්න කියලා චුට්ටක් පාත්තරයටත් එබිලා බැලුවා මේ සිටුවරයා. දානි පොඩ්ඩක්වත් පාත්තරයට හම්බෙලා නැහැ. හැබැයි ඒ වෙලාවේ කවදාවත් මේ දන් දීපු නැති මේ සිටුවරයාට නමුත් එදා සිතුවිල්ලක් ඇති වුණා කමක් නෑ අද මේ ගමනක් යනකොට මූණටම හම්බෙච්ච එකේනේ. දානි ටිකක් දෙන්න ක්‍රමේ හදලා දෙනවා කියලා හිතුවා. හිතලා ළඟ හිටිය සේවකයෙකුට කිව්වා ඔබ ගෙදරට ගිහිල්ලා කියන්න ගෙදර තියෙන විදිහට දානි හැන්දක් බෙදලා යවන්න කියලා ගිහින් පණිවිඩය කියන්න කියලා ඔන්න සේවකයාව ගෙදරට පිටත් කළ ඔහු ගමන ගියා. කියලා කියන ස්වාමිනී එහෙනම් ඔබ වහන්සේ මෙතනින් වඩිනකොට අන්න අසවල් තැන මගේ සිටු නිවස තියෙනවා. එතනට වඩින්න දානි ටිකක් අද හම්බෙයි කියලා දැන් ගමන ගියා. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ සිටුවරයාගේ නිවසට පිණ්ඩපාතේ වැඩියා. තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ වැඩියා මේ සිටුවරයාගේ නිවසට. ගෙදර මිනිස්සුන්ට පුදුම සතුටක්. දැන් අර සිටුවරයක් නැති වෙලාවේ සේවකයෙක් නැවිලා කිව්වේ කවදාවත් දානයක් දෙන්න දෙන්නේ නැහැ මේ මිනිස්සයා. ඒ නිසා ගෙදර නැති වෙලාවේ පුදුම සතුටක්. ඉක්මනට ප්‍රනීත විදිහටම දානි හැදුවා. බොහොම ප්‍රනීත විදිහට දානි ටික සකස් කරලා අර තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ පිරෙන්නම දානි පූජා කරා. පූජා කරලා බොහොම සද්ධාවෙන් දන ගහලා වැන්දා. ඉතින් උන්වහන්සේ ගාථාවකින් පුණ්‍යානුමෝදනා කරලා වැඩියා.
දැන් ආපහු වඩිනකොට අර ගමනක් ගිය සිටුවරයා ආයි ගෙදර එන ගමන් මූණටම ආයි හම්බුණා. ඇහුවා මේ ස්වාමීනී දානි හම්බුණාද ඇහුවා. ලැබුණා කීවා. කෝ බලන්න එහෙනම් කියලා පාත්තරයට එබිලා බැලුවා. පාත්තරයට එබිලා බලනකොට පාත්තරේ පිරෙන්න ප්‍රනීත විදිහට දානි පිරිලා. දානි ටික දකිනකොටම පුදුම තරහක් ඇති වුණා. මං ගෙදර එවුන්ට කිව්වේ තියෙන විදිහට බෙදන්න කියලා. එක හැන්දක් දෙන්න කියලායි මං පණවිඩේ ඇරියේ. මේ මමවත් කන්න නැති තරම් මෙච්චර ප්‍රනීත විදිහට දානි හදලා පාත්තරයක් පිරෙන්න බෙදලා නේද කියලා අන්න අර තමන්ම දීපු දානි ගැන පුදුම තරහක් ද්වේෂයක් වෛරයක් ඇති වුණා. ඒ වෙලාවේ කෙලින්ම ගියේ ගෙදරට. ගිහිල්ලා ඉවර වෙලා තමන්ගේ ගෙදර අයට සියලු දෙනාට සේවකයන්ට ඔක්කොටෝම කතා කරලා බැනලා අදින් පස්සේ කවදාවත් මේ ගෙදරින් කාටවත් දෙයක් දෙන්න බෑ කියලා ඔන්න දන් දීමට විරුද්ධව බැන්න. දීපු දානෙ ගැන පසු තැවුණා. ඒ ගැන තරහක් ඇති කරගත්ත. බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඔය සිටුවරයා බොහෝ කාලයකට පෙර කරගත්තේ ඔන්න ඔය පින කීවා. හැබැයි ඒ පිනත් එක්කම බැඳිච්ච අකුසල් ගොඩකුත් කරගත්තා. දැන් මේ දානි හැන්දක් හරි දෙන්න කියලා යොමු කරෙත් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි පසේ බුදුරජාණන් වහන්සේ නම. එතකොට පසේ බුදු කෙනෙකුට දානයක් දෙන්න කියලා යොමු කිරීමේ පිනෙන් ඔහු දිවියලෝකෙත් 7 වතාවක් දෙව්ලොව ඉපදුනා කියෙන්. හැබැයි දිවියලෝකෙ ඉපදුනත් ඔහු රැස්කරගත් අකුසලයක් තියෙනවා. අර දීපුදේට ලෝභ කරා දීපුදේට බැන වැදුන ඒ ගැන තරහක් ඇති කරගත්. ඒ නිසා දිවියලෝකෙ ඉපදුනත් දිවිය සැප සම්පත් බුක්තිවිඳින්න හිත නැමෙන්නේ. අනෙක් දෙවරු විනෝද වෙනවා නන්දන උයනට යනවා බොහොම සතුටෙන් විනෝදයෙන් දෙව්ලොව සැප සම්පත් විඳිනවා. නමුත් මේ කෙනා දිවියලෝක ඉපදුනත් ඔහේ පැත්තකට වෙලා විනෝදෙ වෙන්නේ දිවිය සැප සම්පත් විඳින්න ඔහේ බලාගත්තු අත බලාගෙන ඔහේ ඉන්නවා. එහෙම තමයි දිවිය ලෝකෙත් හිටිය. ඉඳලා දෙව්ලොවින් චුත වෙලා තමයි එදා ඔය නගරේ ධනවත් පවුලක ඉපදුනේ. තාම පෙර පින තියෙන නිසා අර පසේ බුදු කෙනෙකුට දානයක් දීමේ පිනෙන් ධනවත් වෙලා සිටුවරයෙක් වෙලා ඉපදුනා. කෝටි ගාණක් ධනය තියෙන පවුලක ඉපදුනා. පුංචි කාලෙම දෙමව්පියෝ මැරෙනකොට මේ වස්තුව Tamanට අයිති වුණා. හැබැයි දීපු දාණයට ලෝභ කිරීමේ අකුසල විපාකයෙන් කවදාවත් කෝටි ගණන් තිබුණත් කන්න බොන්න හිතෙන්නේ නැහැ. කාඩි හොදී නිවුඩු හාලුයි තමයි කන්නේ ගන්නෙක් වගේ. කොච්චර සල්ලි තිබුණත් ඇඳුම් පැළඳුම් වටිනා සලුපිලි ඒව ගන්න හිත නැමෙන්නේ. විසි කරලා දාලා තියෙන රෙදි කෑලි අහුලගෙන ඇවිල්ලා ඇඳුමක් හදාගෙන ජීවත් වෙන්නේ. එතකොට ඔය වගේ මිනිස්සු අදත් ඉන්නවා. මේ අපි ජීවත් වෙන සමාජෙත් ඉන්නවා. ඔබට මේවා කියනකොට නම් වශයෙන් මැවිලා පේන්න පුළුවන්. මේ අය තමයි ඔය කියලා. එතකොට අපිට පේනවා පෙර දන් දීපු නිසා ලැබුණට ඒ ලැබෙන දේ පරිහරණය කරන්න හිත නැමෙන්නේ. ඒකත් අකුසල විපාකයක්. බුදුරජාණන් වහන්සේ ඔය කර්මය ගැන පෙන්වලා කොසල් රජුරවන්ට කියන රජතුමනි අපුත්තක සිටුවරයා පෙර කරපු පින දැන් ගෙවිලා ඉවරයි කිව්. ඔහු ඊ රාත්‍රී මරණයට පත් වෙලා මහා නිරේට තමයි කියන වැටුනේ. එතකොට අපිට පේනවා මේ පින් කරනකොට මොන තරම්නම් චේතනාවේ පිරිසිදු භාවයක් තියෙන්න ඕන. පිංගතුනි පින රැස් වෙන්නේ චේතනාව තුළ. ඒ නිසා ඔබ දානයක් දෙනකොට තුන් සිත පහදවා දන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දානයක් දෙන්න කලින්ම ඔබ ඒ ගැන හිත සතුටු වෙන්නට ඕන. කොච්චර ලාභයක්ද? මට මොන තරම් ලාභයක්ද මේ වගේ පින්කමක් කරගන්න ලැබීම කියලා කර්මඵල ගැන සිහි කරගෙන දානයට පෙරම ඒ ගැන හිත සතුටු වෙන්න. ඒකට කියනවා පුබ්බේව දාන අසුමනෝ. දානයට පෙර හිත පහදවාගෙන රැස් කරගන්න පින. එතකොට ඒ තුළ චේතනා පහල කරලා අපි හිතෙන් හිතනවා. චේතනා පහල කර දානි ගැන වචනවලින් ගෙදර කතා වෙනවා. ඒ වෙනුවෙන් සූදානන් වෙනවා. දාන බඩු මුට්ටු ගේනවා. සමහර වෙලාවට එළවලු හොයන්න යනවා. පොල් ගානවා. ලෑස්ති වෙනවා. ලක ලෑස්ති වෙනවා. පිඟන් හොදනවා. මේ දානි දෙන වෙලාව වෙන තාක්කල් මොන තරම්නම් සිත කය වචනේ මුල් කරගෙන දානයක් වෙනුවෙන් කටයුතු කරනවාද? ඒ හැම වෙලාවෙම විශාල පිරක් චේතනාව තුළ රැස් වෙනවා. ඒකට ධර්මයේ කියන්නේ පුබ්බේව දානස්සුමනෝ. ඊළඟට ඔබ දන් දෙනකොට ඔබ කාට දුන්නත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කර්මඵල විශ්වාසයෙන් සියතින් දෙන්න, ගෞරවයෙන් දෙන්න, සක්කච්ඡන් දානන් දෙති සකස් කරලා දෙන්න, පිළිවෙලකට දානි පූජා කරන්න. ඒ වෙලාවේ හිත පහදවාගෙන කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න. අන්න එතකොට විශාල පිනක් ඒ වෙලාවේ ඇති වෙනවා. දදන් චිත්තම් පසාදේති. හිත පහදවාගෙන දන් දීම තුල පින් රැස් වෙනවා. හැබැයි එතනින් පින ඉවර වෙන්නේ නැහැ. දත්වා අත්තමනෝ හෝති.
දීලා සතුටු වෙනකොට කරපු පින ගැන හිතන්න පින බලවත් වෙනවා. පිංගතුනි ඔබට පිනක් කරාට පස්සේ මැරෙනකං ඒ පින ගැන සිහි කර බලවත් කරන්න පුළුවන්. අවුරුද්ධකට පස්සේ ඔබ හිතනවා ගිය අවුරුද්ධ අපි මේ විදිහ දානයක් දුන්න. ගිය අවුරුද්ධ අපි මේ වගේ පිනක් කරා. එහෙම හිතන්න පින බලවත් වෙනවා. ඒ නිසා මරණ මංචකයේ පවා ඔබ කරපු පින සිහි කරන්න ඔබට ඒ පිනම බලවත් කරගෙන ත්‍යාග සම්පත්තිය දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා පිංගතුනි මේ සේක බලධර්ම අතර නිවන් මාර්ග යන ශ්‍රාවකයෙකුට තමා තුළ ඇති කරගත යුතු වැදගත්ම දෙයක් තමයි ත්‍යාග සම්පත්තිය කියන කාරණ. ඒ නිසා මේ ත්‍යාග සම්පත්තිය අතහැරීම දන්දීම සසර පුරුද්දක් හැටියට ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න දක්ෂවෙන්. ඔබ සෝවාන් වෙන්න උත්සාහ කරනවන ඔබ සද්ධානුසාරී ධම්මානුසාරී වෙන්න උත්සාහ කරනවන සෝවාන් වෙන්නත් සකදාගාමී වෙන්නත් අනාගාමී වෙන්නත් මේ නිවන කරා යන මාර්ගය තුළ ඔබ සේක පුද්ගලයෙක් හැටියට ධර්ම මාර්ගයේ කරා යන්න නං ඔබ තුළ ඇතිකරගත යුතු බලධර්ම අතර වැදගත්ම දෙයක් තමයි ත්‍යාග සම්පත්ති අතහැරීම. ඒ නිසා සද්ධාව සේක බලයක් හැටියට ඔබ තුළ දියුණු කරගන්න. සිල්වත්කම සේක බලයක් හැටියට ඔබ තුළ දියුණු කරගන්න. දහම් දැනුම එකට අපි කෙන සුතවත් භාව සේක බලධර්මයක් හැටියට ඔබ තුළ දියුණු කරගන්න. ඊළඟට ත්‍යාග සම්පත්තිය අතහැරීම දන්දීම සේක බලයක් හැටියට ඔබ තුළ දියුණු කරගන්න. පිංහතුනි දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල කියනවා මේ දන් දෙනවා කියන්නේ මොන තරං අමාරු දෙයක්ද. දානං යුද්ධංච සමානමාහෝ. ස්වාමීණී භාග්‍යතුන් වහන්ස දන් දෙනවා කියන්නේ යුද්ධයක් හා සමානයි කියෝ. හිත ඇතුළ යුද්ධයක් කරන්නේ දෙනවද නැද්ද. දෙනවද නැද්ද. දෙන්දෝ නොදෙන්දෝ. දැන් ඔබ හිතන්න දැන් පසුගේ කාලමින් ගං වතුර ගැලුවා ගං වතුර ආධාර එකතු කරා. අපි හිතමු දැන් ඔය වගේ නියං ආධාරයනවා වතුර ගලනවා මුහුදු ගොඩ ගලනවා නායාම් වෙනවා ආධාර එකතු කරන්න ඉනවා මිනිස්සු. දැන් ඔබේ ගෙදරට ආවොත් ආධාර එකතු කරන්න කියලා පොඩ්ඩක් ඉන්න කියලා තියෙන හොඳ මේක ගිහිල්ල දෙනවද නෑ. අන්න හිතේ ස්වභාවය මේ තෘෂ්ණාවි ස්වභාවේ තමයි සසර පුරුද්දක් තියෙන ඕන දන්දෙන්. අපි හිතමු අල්මාරිය ඇරලා රෙද්දක් දෙන්න හිතුව කියලා ඇඳුමක් පරිත්‍යාග කරන්න ඇඳුමෙන් ඇඳුමට අත තිය බලනවා. මේක මං වැඩට අඳින එක මේක මොකට දෙන්නේ. ඊළඟට අත තියලා බලනවා මේක මට ගෙදරට හරි අඳින්න බැරිය. මේක කඩ යනකොට හරි අඳින්න බැරිය. මේක රසවල ආරන්දීපු එකනේ. එහෙම එකින් එක ඇඟිල්ල තියලා බලලා තමන්ට අඳින්න බැරි එකක් තමයි සමහර වෙලාවට එළියට එන්නේ. අන්න මසුරුකමේ ලෝභකමේ ස්වභාවය. දැන් එහෙම අරගෙන කමක් නෑ කියලා හිත හදාගෙන දුන්න කියලා හිතමු. ආයි පස්සේ හිතෙනවා අපරාධය අරක දුන්නේ. තිබ්බනම් අපරාධි මම මෝඩ වුණා. අන්න එහෙම හිත දීපු දෙයට පසු තැවෙනවා ලෝභ කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා දානං යුද්ධංච සමානමාහෝ. දන් දෙනවා කියන්නේ යුද්ධයක්. හිත ඇතුළේ යුද්ධයක් දෙන්දෝ නොදෙන්දෝ. දෙනවද නැද්ද. එහෙම හිතලා තමයි මේ යුද්ධය අතහැරීම නම් වූ ත්‍යාග සම්පත්තිය දියුණු කරගෙන අතහැරීම නම් වූ යුද්ධය ජයගන්න. ඒ නිසා කෙලෙස් එක්ක සටන මේ මසුරුකම ලෝභකම දුරු කරලා ත්‍යාග සම්පත්තිය පුරුදු කරන්න නම් සසර පුරුද්දක් තියෙනට ඕට. ඒ නිසා ඔබ ඔබේ ජීවිතය තුළ ඔබේ ශක්ති පමණින් තමන්ට පුළුවන් හැටියට මහාලොකු දේවල් කරන්න බැරිවේ. හැබැයි ඔබට පුළුවන් හැටියට ඔබ ධාර්මිෂ්ට උපයා සපයාගත්ත දේ තමන්ගේ ශක්ති පමණින් දන්දෙන්. ඒ කරන පින සිහි කර සතුටුවෙන්. ඒ තුළ එකම චේතනාවක් තියාගන්න මේ කරන පින් මේ කරන ත්‍යාග සම්පත්තිය මේ කරන සියලු පින මට නිවන් අවබෝධයටම පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. අන්න එතකොට ඒක සීක බලධර්මයක් බවට පත්වෙනවා. ධර්මාවබෝධය පිණිස පාරමිතාවක් බවට පත්වෙන. ඔබට නිවන කරායන්න උපකාර වෙන. එනිසා ඔබ හැම දෙනාටම ත්‍යාග සම්පත්තිය දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. ආකාසට්ඨාචුබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨාචුබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. තවත් කෙනෙකු වෙනුවෙන් ත්‍යාගශීලී වෙන්න ඔබට පුළුවන් නම් ඔබේ ඒකායන අරමුණ නිවන් මාර්ගය විවර කර ගැනීම නම් ඒ සඳහා දන් දෙන්නට එමත් නැත්නම් ඔබ සතු ඇති හැමදේම විනාශ වන සුළු යන චේතනාවෙන් යුතුව සියල්ල අත්හරින්නට ඔබ පුරුදු වෙනවා නම් ඔබට නිවන එතරම් දුර නැති බව අද ධර්මදේශනයේ ශ්‍රවණයෙන් වැටහෙන්නට ඇති. එහෙමනම් අද සෙනසුරාදා දම්සක්නන්ද ධර්මදේශනයේ පැවැත් වූ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක ශ්‍රී ඥානදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. හෙටත් රාත්‍රී 7ට අපි සූදානමින් ඉන්නවා සිරස FM දම්සක්නන්ද ධර්මදේශනය ඔබ වෙනුවෙන් රැගෙන එන්නට. හෙට ධර්මදේශනය පවත්වන්නේ පූජ්‍ය දොඩම්පහළ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ විසින්. එහෙමනම් හෙටත් රාත්‍රී 7ට සිරස FM දම්සක්නන්ද ධර්මදේශනය ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් අපි මේ මොහොතේදී ඔබෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.